සුබදෑම දාලා හැමෝටම. ඉතින් මගේ චූටි පැටව ටික පරිස්සමෙන් ඉන්නා නේද? ඔන්න ඉතින් ඊටමත් දුක්බර කාල සීමාවකින් පසු ඔබ මේ සම්බන්ධ වන්නේ ලෝකයේ අති දුර්ලභ පණ පැටියෙක් සමගයි. ආකාශ දේවතාවය නම් හොඳ පොඩ්ඩක් ඔන්න මූණේ එල්ලගෙන තමයි ඉන්නේ. කමන්නේ අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් ළමයි දැන් වෙලාව මධ්‍යහන 12 පසුවී විනාඩි 17යි. ඉතින් මේ ඉන්නේ ඔයාලගේ ආදරණීය පණු පැටිය. මං ඉතින් හොඳ ළමයෙක් නේ. ඉතින් ඒ හින්දා මං හිතුවද පාඩම් කරන්න ඕනේ කියලා. වෙනද වගේ නැතුව අද පොඩ්ඩක් වෙනස් විදියකට පාඩම් කරන තමයි මේ සූදානම. ලස්සනට පැදුරකුත් එලාගෙන ඔන්න අද බිම තමයි පාඩම් කරන්න යන්නේ. ඔන්න ඉතින් ඕන කරන ආම්පන්න ටිකත් ඔක්කොම අරගෙන පණු පැටියා පාඩම් කරන්නයි යන්නේ. අත්තරම ළමයි මට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ මෙහෙම මිනි බ්ලොග් එකක් කරන්න ඕන කියලා. කරන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි එකමත් එක දවසක තමයි මම ටිකිරි මාරි පොඟවන් කකා ඉන්නකොට මට මේ අයිඩියා එක ආවේ. ඉතින් මං හිතුවා මෙහෙම ලස්සනයි කියලා මම හිතාගෙන ඉන්න වීඩියෝ ඔයාලට තරන් එනවා කියලා. ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා නෙමෙයි හරිද? ඇත්තටම ලස්සනයි. ඊට පස්සේ ඉතින් මෙහෙම පාඩම් කර ඉද්දී මට ආවා පොඩි කටගැස්මට පොඩි බඩගින්න. ඒ හින්දා ඔන්න දැන් අඹාචාරුවක් දාන්න තමයි මේ සූදානම. මුලින්ම හොඳින් සෝදාගත්ත අඹ ගෙඩියක් අපට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඉතින් මේ අඹ ගෙඩිය ඇඳුම් ගලවන්න තමයි අපිට තියෙන්නේ. මෙහෙම සම්පූර්ණයෙන්ම ඇඳුම් ගලවපු හැම ගහපු ආදරණීය අඹ ගෙඩිය මෙන්න මේ ආකාරයට සුදු පැහැති ප්ලේට් එකකින් අපි තියන්න ඕනි. කියන්න අමතක වුණානේ. ප්ලේට් එක උඩින් තියන්න කලින් 3 වතාවක් උතුරට නැට්ට පැත්ත හිටිනසේ කරකවලා තමයි ප්ලේට් එක උඩ අපි අඹ ගෙඩිය තියන්න ඕනි. ප්ලේට් එකෙන් තිබ්බට පස්සේ අපි 3 වතාවක් අඹ ගෙඩියට නමස්කාර කරන්නත් ඕනේ. පුරාතන ඉඳන් පැවතගෙන ඉන සිරිත් විරිත් ළමයි මේවා. ඒ හින්දා අපි මේවා මග අරින්න හොඳ නැහැ. ඊටත් පසුව අපි මේ අඹ ගෙඩිය තීරු හැඩතේ කැබලි වලට කපා ගන්න ඕනේ. මැදින් එක කෑල්ලක් කෑව කියලා හිම අවුලක් වෙන්නේ නැහැ. කොහොමද රස බලන්න අනිවාර්යෙන්ම මැදින් කෑල්ලක් කන්නමත් ඕනේ. ඊටත් පසුව සිහින් කැබලි වලට අපි කපාගත්ත අඹ කෑලි ටික උඩට ලුණු, මිරිස්, සීනි මිශ්‍ර කරපු පුරාතනයේ සිට පැවතගෙන එන මැජික් කුඩු ටික මෙන්න මේ ආකාරයට හිමීට ඉහගන්න ඕනි. සියල්ල සකස් කර අවසානයේ ඉතින් අපි ශ්‍රමයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සාදාගත්ත කෑම වේල රස විඳින්න තමයි තියෙන්නේ. කෙලගෙලින්න එපා. මේ ඉතින් ඔබට දිස්සන්නේ ඇස්පේන මානේ පොට්ටික විතරක් තියාගෙන තාම ඩිග්‍රී එකවත් ඉවර කරන්න නැතුව කන්වොකේෂන් ඩේට් එක දවසට කවුද ටෙඩියෙක් කවුද මල්බෝකී එකක් දෙන්න කියලා ලස්සනට මනෝපාරක් ගහගෙන ඉන්න 1900 බර ගණන් වල හදාගත්ත අඹ ගෙඩියට වග කියන සාධාරණ අහිංසක පණු පැටියෙක්. ඉතින් ළමයි කෑම ප්‍රථම රාජකාරිය වුණාට අපි පාඩම් කරන්නත් ඕනේ. ඒ හින්දා ඉතින් අපි නැවත වැඩවලට යමු වෙමු. ඉතින් මම මේ වීඩියෝ කරන් ආවේ ඔයාලට තියෙන ආදරේටනේ. ඉතින් මීට වඩා ලස්සන වීඩියෝ ඉස්සරහට අරන් එනක පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි ළමයි.